ගෙදර තියෙන පළතුරු වලින් ජෑම් හදමුද? අද මම ස්ට්‍රෝබෙරි ජෑම් හදන්නයි යන්නේ. මේකට ඕන දේවල් 3යි තියෙන්නේ. මම ඔයාලට කියලා දෙනවා කොහොමද ලේසියෙන්ම ගෙදර තියෙන ඕන පළතුරක් පාවිච්චි කරලා ජෑම් හදන්න කියලා. එන්නකෝ යන්න මාත් එක්ක. මුලින්ම ස්ට්‍රෝබෙරි ටික හොඳට හොද ගන්න ඕනේ. මොකද මේ ස්ට්‍රෝබෙරි ඇතුලේ චුටි චුටි කෘමි සත්තු පණුව වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේකට ඇපල් සයිඩර් විනෙගර් ඇපල් විනාකිරි ටිකක් එකතු කරගෙන හොඳට පෙඟෙන්න තියලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒකේ කොළ පාට කොටස කපලා ඉවත් කරගත්තා. ඊටත් පස්සේ මම මේක තව ටිකක් වෙලා මේ වතුරේ පෙඟෙන්න තියලා විනාකිරි වතුර අයින් කරලා තව වතුර එකකින් හොඳට හොදගත්තා. ඉතින් හොදගෙන ඊට පස්සේ මම මේක චූටි චූටි කෑලි වලට මෙන්න මේ විදිහට කපා ගත්තා. පොඩියට කපා ගන්න තරමට ඔයාලට ලේසි. මොකද ඊට පස්සේ ඔයාලට පුළුවන් ගෑරුප්පුවකින් මේක ලිපේ තියන්න කලින් පොඩි කරගන්න සහ ලිපේ තියෙද්දිම ගෑරුප්පුවක් පාවිච්චි කරලා පොඩි කරගන්න. එතකොට බ්ලෙන්ඩර් එකක දාලා ආය අමුතුවෙන් අපිට පොඩි කරගන්න ඕනේ නැහැ. ඉතින් ඊට පස්සේ මම සීනි එකතු කළා. සීනි චුට්ටක් වැඩි වුණා. මම ඒක අයින් කරගත්තා. ඔයාලට ගැලපෙන විදිහට ඔයාලා ආස විදිහට සීනි අඩු වැඩි වශයෙන් දාගන්න පුළුවන්. මම මෙන්න මේ ලයිම් ජූස් එක තමයි පාවිච්චි කළේ. මොකද ලයිම් ගෙඩියක් ගෙදර තිබුණ නැහැ. ඉතින් මේකත් ස්වභාවික ලයිම් ජූස් එක. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ගෑරුප්පෙන් එක පොඩි කරගෙන ලිපේ තියාගත්තා. ඇත්තටම මම හරිම අඩු ගින්දරක විනාඩි 50ක් තමයි මේ විදිහට මේක ලිපේ තියාගෙන ඒක දියාරු වෙනකන් ඒක ටිකක් තික් පේස්ට් එකක් වෙනකන් මම ඒක මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ මම දවසක් මේක මෙන්න මේ විදිහට නිවෙන්න තියලා සීල් කරපු බෝතලයකට අඩුක් කරගත්තා. ඉතින් හරීම සුවඳයි, හරීම රසයි. ස්ට්‍රෝබෙරිම වෙන්න ඕනේ. ගෙදර තියෙන ඕනම පළතුරක් පාවිච්චි කරලා ඔයාලට දෙහි සීනි ගෙදර තියෙනවා නම් මේ විදිහට ජෑම් හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා අපි කඩෙන් ගන්න ජෑම් එකක් වගේමයි. කිසිම ආටිෆිෂල් ෆ්ලේවර් එකක් අඩංගු වෙලා නැහැ. ස්වභාවික දේවල් විතරයි. වෙනසකට තියෙන අපි සීනි එකතු කරලා තියෙනවා. ඔයගලන්ට ඕන නම් මී පැණි එකතු කරන්නත් පුළුවන්. සීනි එකතු නොකර හදා ගන්නත් පුළුවන්. ඉතින් හරිම රසයි. try කරලා බලන්න. මතක තියාගන්න ගෙදර තියෙන ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ඕන පළතුරක්. ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. අපි ආයෙ හම්බෙමු.